Hello guys, සාදරයෙන් පිළිගන්නවා මාස්ටර් YouTube channel එකකින් ගෙන තවත් අලුත් එපිසෝඩ් එකකට. අද එපිසෝඩ් එකකින් අපි ගෙනල්ලා තියෙන්නේ ඔයාලට මේ දවස් දෙකේ. ඒ කියන්නේ ඔයා ඉන්නේ 10 වෙනිදා 11 වෙනිදා නම් 2025 පෙබරවාරි 10 වෙනිදා 11 වෙනිදා නම් වගේ දවස්වල නම් ඔයාලට මේ දවස් දෙකේ වැදගත්ම වෙන app එකක ෆීචර් එකක් තමයි අපි දැන් අද රිවිව් කරන්න යන්නේ. ඔයාලා ගොඩක් දෙනෙක් ඉන්ස්ටෝල් කරගෙනත් ඇති දැනටමත් CB Care app එක. මේ CB Care app එකෙන් ඔයාලට ගොඩක් වැදගත් සර්විසස් ටිකක් ලබා ගන්න පුළුවන්. අපි අද බලන්න යන්නේ මේ ඔප්ෂන් අතරින් ගොඩක් වැදගත් වෙන දෙයක්. ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ වෙලාවල් වලදී තමන් අයිති ගෲප් එක කොහොමද හොයාගන්නේ කියලා. ඒ දාන ෂෙඩියුල් එකෙන් නම් කාටවත් ගෲප් එක හොයාගන්න පුළුවන් ඇති කියලා මම නම් හිතන්නේ නැහැ. හැබැයි අපිට මේ ඇප් එකෙන් පුළුවන්, මේ ඇප් එකේ මේ ඔප්ෂන් එකෙන් පුළුවන්. එයාලම දීලා තියෙන මේ ඔප්ෂන් එකෙන් පුළුවන් අපිට ඊටමත් ලේසියෙන් පහසුවෙන් අපි අදාළ ගෲප් එක හොයාගන්නත් ඒකට අදාළ ටයිම් ස්ලොට් එක හඳුනා ගන්නත්. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. පළවෙනියට අපි යමු CB Care app එක ක්ලික් කරලා දැනට ඔයා ඉන්ස්ටෝල් කරගෙන තියෙනවා නම් ඒ ඇප් එක ක්ලික් කරලා ඇතුළට යන්න. ඇප් එකේ ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ලෝඩින් අයිකන් එකක් ස්ක්‍රීන් එකක් වැටෙනවා. ඒකට username සහ password දීලා ඔයාලට ඇප් එකට ලොග් වෙන්න පුළුවන්. හරි. ඇප් එකට ලොග් වුණ ගමන් අපිට බලා ගන්න පුළුවන් එයාලගේ මේන් ඒරියා එක home කියලා ඒරියා එකක් නම් කරලා තියෙනවා. ඊට පස්සේ complain කියලා option එකක් තියෙනවා. outage map එක කලින් අපේ power cut තියෙන situations වල අපිට outage map එකක් බලා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ interruption calendar කියන option එක තමයි අපි දැන් අද review කරන්න යන්නේ. ඒකෙන් තමයි අපිට මේ අවශ්‍ය සේවාව ලබා ගන්න පුළුවන්. bill payment කියන option එකකුත් තියෙනවා. අදාළ electricity bills ගෙවන්න පුළුවන් වෙන. ඊට අමතරව ඔයා කරන්න ඕන වැදගත්ම දේ තමයි මෙතන මේ electricity accounts කියන option එකට ගිහිල්ලා electricity accounts කියන එකේ මෙන්න මේ subscribe another accounts කියන එකට ඔයාගේ electricity accounts number එක ඇතුළත් කරගන්න ඕනේ. එහෙම number එක ඇතුළත් කරගත්තාට පස්සේ ඔයාලට පුළුවන් වෙනවා අපි අද බලන්න review කරන්න යන interruption calendar කියන option එකට ගිහිල්ලා මේ විදිහට interruption calendar කියන option එක select කරාම ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් interruption එකක් තියෙන දවස්වලදී දැන් demand management කියන්නේ මේ දවස්වල තියෙන category එක. ඒ රෙන්න interruption තියෙන දවස්වලදීත් demand management schedule එක යටතේත් ওই අවස්ථා දෙකේදීම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ඒරියා එකට නැත්නම් ඔයාලගේ ගෙදර කෝඩ් එකටම ඔයාලගේ ගෙදර account number එකටම කොයි time slot වලටද අදාළ වෙන්නේ සහ කීයේ ඉඳන් කීය වෙනකන් interruption එක තියෙනවද කියලා. උදාහරණයක් විදිහට ඊයේ දවසේදී රෑ 8 ඉඳන් 9 මාර වෙනකනොත් ඊට පස්සේදී අපිට එතකොට හවස 3 මාර ඉඳන් 5 වෙනකනොත් කියලා time එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක ගොඩක් වැදගත් ඔප්ෂන් එකක් වෙයි කියලා ඔයාලා හැමෝටම. මොකද අපි අර ටේබල් එකෙන් බලා ගන්නවා නම් අපිට ෆීඩ් නම්බර් එක ඒ වගේ දෙයක් තමයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. ඒ ඇරෙන්න මේ වගේ ඇප් එකක් යූස් කරලා අපිට සරලවම මේ වැඩේ ඊටම පහසුවෙන් කරගන්න පුළුවන්. ඒක තමයි අපේ YouTube channel එකේ තේමාවත් වෙන්නේ. මේ වගේ අපිට වැඩ පහසු කරගන්න පුළුවන් apps ඔයාලට ඉදිරිපත් කරන එක. ඒ වගේම සමහර විට ඔයාලා මේ apps use කරනවත් ඇති. මේ option එක ගැන පිළිබඳව දැනුවත් නැතුව ඇති. නැත්නම් option app එක තවමත් දාගෙන නැත්නම් app එක install කරගෙන ඔයාලගේ accounts numbers මේකට add කරගෙන bill ගෙවන එකේ ඉඳන් මේ වගේ option වෙනකම්ම පාවිච්චි කරලා බලන්න. වැඩේ ගොඩක් ලේසි කරගන්න පුළුවන් ඔයාලට සාමාන්‍ය විදිහට කරනවට වඩා. එහෙනම් වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරලා යන්න. මේක short video එකක් වුණොත් ඔයා channel එකට ඇවිල්ලා channel එක subscribe කරනවා නම් බොහොමත්ම ස්තුතියි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.